ප්‍රේම කරන හැමෝම මැරි කරන්න ඕන කියලා මම කියන්නේ. අපි ඕන කෙනෙක් ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නෙ අපි විවාහ වෙන්න ඕන කියන තැන. හැබැයි අපි කවුරු හරි කෙනෙක් විවාහයට යන්නේ නැතුව මැද්දෙන් අතර කරනවා නම් අපි හිතන එක ෆේලියර් එකක්. අයියෝ බලන්න රිලේෂන්ෂිප් එකක්වත් හරියට කන්ටිනියු කරගන්න බැරි වුණා කියලා ෆේලියර් එකක් විතර අපි දකින්නේ. නමුත් මම කියන්නේ ඕනම අවස්ථාවක ඕනම කෙනෙකුට ඕනම අවස්ථාවක හිතනවා නම් මැරේජ් එකට කලින් මට මෙයාව හරියන්නේ නැහැ. මෙයා නෙවෙයි මගේ ඉස්සරහට ජීවිතේ මාත් එක්ක යන්න ඕන කෙනා කියලා යම් මොහොතක ඔබට දැනෙනවා නම් එකපාරට අතාරින්න එපා. පුළුවන් නම් කමියුනිකේට් කරලා බලන්න. කතා බහ කරලා බලන්න. හැබැයි තේරෙනවා නම් මේක සාර්ථක වෙන්නේ නැහැ කියලා හොඳම ඩිසිෂන් එක තමයි දෙන්නට දෙන්න රෙස්පෙක්ට්ෆුලි අයින් වෙන එක. මේ පුද්ගලයා නෙමෙයි මම ප්‍රාර්ථනා කරේ. මේ පුද්ගලයා නෙමෙයි මම බලාපොරොත්තු වුණේ කියලා දැනත් අපි හිතනවා නෑ අපිට බැන්දට පස්සේ හදාගන්න පුළුවන් වෙයි කියලා හිතලා අපි සමහරක් වෙලාවට ඩිසිෂන් එකක් ගන්නවා. නමුත් මම කලිනුත් කියලා තියෙනවා මැරේජ් එක කියන්නේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් නෙවෙයි. වයිෆ්ට පුළුවන් වෙන්න ඕන හස්බන්ඩ්ව හදාගන්න. හස්බන්ඩ්ට පුළුවන් වෙන්න ඕන වයිෆ්ව හදාගන්න කියලා නෑ. එහෙම මේ පාසල් පද්ධතියක්වත් පුනරුත්ථාපන පද්ධතියක්වත් නෙවෙයි විවාහය කියන්නේ. ඒක ඇතුලේ ඒ පුද්ගලයෝ දෙන්න තමයි තම තමන්ට මියුචුවල් රෙස්පෙක්ට් එක ඇතුව හැදෙන්න ඕන නම්. ඒතකොට ඒ වගේම එහෙම නැත්නම් මේ තමයි as it is මේ පුද්ගලයාව තමයි මම බාර ගන්නේ කියලා ඒ පුද්ගලයාව බාර අරගෙන ඒ මැරේජ් එක යනවා.